ඉතාමත් තරුණ වයසකදී මාතෘත්වය නිර්මාණශීලීත්වය වගේම තමයි ජීවිතයේ වගකීම් හසුරව ගන්නවා කියන්නේ ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. ඉතින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්ම විෂන් කියා අපි ආරාධනා කරා මේ පිළිබඳව ඔබත් එක්ක කතා බහ කරන්න දියුකි ෆර්නෑන්ඩෝට. දියුකි අයිබෝන් කොහොමද මේ දවස්වල? අයිබෝන් හොඳින් ඉන්නවා. වයස අවුරුදු 21කදී වගේ කුඩා වයසකදී ගෘහණියක් මවක් වීම ලොකු වගකීමක්. මේ වගකීම ඔබට මොන විදිහටද දැනුනේ? ඇත්තටම මේ අම්මා කෙනෙක් වෙනවා කියන්නේ මොන තරම් වගකීමක්ද කැපකිරීමක්ද කියලා මටත් ඇත්තටම අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ වුණාට දවසින් දවස එන අභියෝග එතකොට දේවල් බබාගේ දේවල් එක්ක මමත් ඉබේම ඒකට හැඩ ගැහුණා. ඉතින් අද ඒ අදියා බලනකොට මටත් හරිම සතුටුයි ආඩම්බරයි මං ගැන. ගෙදර දොරේ වැඩ කටයුතු ඔය වගේම කුකින් ගාඩ්නින් බබාගේ වැඩ මේ හැම දෙයක්ම කරන අතර ඔබ කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. ඉතින් ඔබේ සාමාන්‍ය දවසක් මොන වගේද? හරිම බිසි. කියන්නේ බබත් මොන්ටිසෝරි යනවා. ඉතින් උදේම එයාගේ වැඩ ටික කළා යවලා මම අනිවාර්යෙන් දවසට උදේවරුේ පැයක්වත් වර්ක්අවුට් කරනවා. ඉතින් ඒක අනිවාර්යෙන්ම කරනවා. ඒ කරලා ඉතින් කන්ටෙන්ට් වැඩ තියෙනවා ගෙදර. ඒකට කියන්නේ වීඩියෝස් එහෙම එඩිට් කරන්න ගොඩාක් වෙලා යනවා. ඒ අතරේ කෑම උයන කරන වැඩ හැමදේම මමම කරන්නේ. ඉතින් ඒවත් කරලා බබා එන වෙලාවට උයලා තියලා ඉතින් ඒ වගේම කන්ටෙන්ට් ෂූට්ස් වලට යනවා. ඉතින් ඒ වගේ හරිම බිසි දවසක් තමයි හැමදාම තියෙන්නේ. ඔබ ඔබේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු බැලන්ස් කරනවත් එක්කම කන්ටෙන්ට් ක්‍රියේටින් කරනවා, මොඩලින් කරනවා. ඉතින් බලාගෙන ඉන්න කෙනෙක් හිතනවා වෙන්න පුළුවන් මට ගෙදර දොරේ වැඩ කටයුතු වැඩි, මට මේ වගේ දෙයක් කරන්න වෙලාව නැහැ කියලා. ඉතින් බලාගෙන ඉන්න කෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක්ද ඔබට දෙන්න තියෙන උපදෙස? ඇත්තටම ඒකේ පළවෙනිම දේ තමයි අපි අපේ වෙලාව හරියට මේ ටයිම් මැනේජ් කරගන්නවා. ඉතින් ඒ කියන්නේ අපි දවස් ගත්තොත් අද මම මේ ටික කරනවා, ඒ දෙක කරනවා කියන එකයි. ඇත්තටම අපි අපේ ආසාවල් තියෙනවා නම්, හීන තියෙනවා නම් ඒක කවදාවත් අතාරින්න හොඳ නෑ. අපේ ගෙදර වැඩ තියෙනවා එහෙම කියලා. ඉතින් කොහොම හරි අපේ දේවලුත් කරගෙන ගෙදර අයගේ දේවලුත් හරියට බැලන්ස් එක කරගෙන යන්න තමයි අපි බලන්නේ. මවක් ගෘහණියක් විදිහට ඔබ ඔබේ පවුල රැක බලා ගන්න ගොඩක් දේවල් කරන කාන්තාවක්. ඉතින් ඔබේ දෛනික වගකීම් කළමනාකරණය කර ගැනීමේදී හොඳ අක්ෂි සෞඛ්‍යයක් ඔබට මොන වගේ වැදගත්කමක් ලබා දෙනවද? අපේ අයි හෙල්ත් එක ඇත්තටම අපිට ඉම්පෝර්ටන්ට්. මොකද අපේ මේ ඇස් වල ප්‍රශ්න එන්න අපිට වෙනත් ප්‍රශ්න එනවා. ඔළුව කැක්කුම්, කැරකිල්ල. ඒකට අපිට එදිනෙදා අපේ වැඩ කටයුතු කරන්න ගොඩක් අමාරු වෙනවා. ඉතින් මම ඇත්තටම පුරුද්දක් වශයෙන් අපි හස්බන්ඩ්ගේ, බබාගේ, මගේ තුන්දෙනාගේම අවුරුද්දට සැරයක්වත් අපි චෙක්අප් එකක් කරලා බලනවා අපේ ඇස් හොඳ තත්ත්වෙන් තියෙනවද කියලා. නැත්නම් මොකද අපේ දැන් ඉන්න ජෙනරේෂන් එක අපේ බබාලත් ගොඩක් ෆෝන්ස් වලට මේ කාටුන්ස් බලන්න එහෙම පුරුදු වෙලා තියෙනවා. ඉතින් හැමතිස්සෙම ඒක ගැන හිතන එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. මොකද ඇස්වල පොඩි දුර්වලතාවයක් ආවත් ඒකට අපි ප්‍රිකෝෂන් එකක් ගත්තේ නැත්නම් ඒක තවත් ඇස් ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් හොඳ දේවල් කාලා ව්‍යායාම කරලා ඉන්න එක තමයි ඉතින් හොඳම. මේක බොහොම ස්තුතියි මේ වගේ දේවල් අපිත් එක්ක ඒ වගේම අපි බලාගෙන ඉන්න හැම කෙනෙක් එක්කම බෙදා ගන්න අද අපිත් එක්ක එකතු වුණාට.